හරිද අපි පොඩ්ඩක් ඔන්න නාන්න කියලා බුලත් සිංහල පැත්තේ ඒරියා එකට යන්න තමයි අපි දැන් හිතන්නේ. අපේ කට්ටිය ගන්න පළවෙනි ගේ ගාවට එනවා පළවෙනි ෆැමිලි එක ගන්න අපි ෆොටෝ සෙට් එක අරගෙන අනිත් දිනේෂ්වත් අරගෙන අද දවසේම අපි නාන්න තමයි අපි උත්සාහ දැන් අපි ගමන ආරම්භ කරා සෙට් එකත් එක්ක. දැන් අපි බලමු බුලත් සිංහලට යන විදිය නාන්න දැන් දෙක තුනක් වෙනවා. ආයෙ කරලා අපි සෝකිරි හෝටලෙට යනවාද? කෑම ලන්ච් එක අරේන්ජ් කරලා දෙන්නේ සෝකිරි හෝටල් එකේ. ලස්සන රබර් රත්තක් ගාව තමයි අපි උදේ ආහාරය සඳහා නැවතුනේ. අපි දැන් ආහාරය අපිට තමයි ඉවර අපි නාන්න දෙන්න. බුලත් සිංහල නාන තැනට ආවා. මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ නිග්ගහ ප්‍රාථමික විද්‍යාලය ගාවින් උඩට යන්න ඕනේ. මීටර ගානක් තියෙනවා. කට්ටියත් එක්ක මෙතනින් ඇතුළට ගිහලා තමයි නාන්න සෙට් වෙන්නේ. මීටර ගානක් බලමු. පයින් යන්න පුළුවන් තියෙනවද? වාහනේ අපි යන්න පුළුවන් තැන ඉඳලා කොහොමද දාලා අපි කට්ටිය නාන්න සෙට් වෙන තමයි මෙන්න උඩ නානවා නම් මේ ඇල්ලට යන්න මේ නාන දිය තකාට යන්න තියෙන්නේ මෙතන. මෙතනට විතරයි. මෙතනදී අපි වාහනේ පාක් කරා. වාහනේ පාක් කරලා මෙතනින් අපිට පයින් තමයි මේ ඇල්ල ගාවට එහෙම නැත්නම් මේ නාන ස්ථානයට යන්න තියෙන්නේ. අපි ඉතින් දැන් පයින් මේ ලස්සන ගල් වැටි එක්ක දැන් අපි උඩට දැන් අපේ සෙට් එක ඔක්කොම යනවා උඩට. බලමු අපි නාන තැනට ගිහිල්ලා. දුෂ්කර ගමනක් ඇවිල්ලා දැන් ආවා ලේන්වල නිග්ගහ ඇල්ල නාන කතාකේ ගාවට. දැන් අපි කට්ටිය නාන්න තමයි හදන්නේ. හැබැයි ලස්සන තැනක් හොඳ ෆූල් ටික වගේ තියෙනවා. බලමු අපි කට්ටියත් එක හොඳ කොල්මෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ නාන කතාකේ පොඩ්ඩක් දීනලා දාඩිය පොඩ්ඩක් යවමු. බඩු ඉතින් අපි අද අරගෙන කමල වැඩ පාරක් දාන්න යන්නේ. අපි එකක් දෙනවා. එවිලා ෆ්‍රෙෂ් තනි කොමුඩු. අද දැන් කමල කරලා අරගන්නයි ඉන්නේ. හොඳයි දුෂ්කර ගමනක් ගෙවලා නිග්ගහ ඇල්ල නාන තටාකෙට ආවා. ඉතින් නියම් ප්ලේස් එකයි. සීතල වතුර ටික ඉතින් අපි බාරා ඉන්නවා. ඉතින් ලස්සන වැඩක් මේක. සුජිය පියද නිග්ගහඇල්ල නාන තටාකේ නාන ගමන් පළතුරු ටිකක් කපලා පළතුරු ටිකක් කාලා අද අපි ලන්ච් එක ඕඩර් කරේ ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න සූකිරි හෝටල් එකේ. ඉතින් තව පොඩ්ඩක් සූකිරි අයියත් වෙනවා අපේ ලන්ච් එක අරගෙන සවාන් එකයි අදාළ රයිස් වර්ග ටිකයි අරගෙන. ඉතින් මේ බලමු සූකිරි අයියා ආවන් පස්සේ අපි අපිට කතා කරලා මේ වැඩි ලස්සනට බලමු අපේ කෑම ලන්ච් එක කොහොමද කියලා මේ සූකිරි අයියා.
අපි ලේල් වල නාන තරාගට ඇවිල්ලා නානකොට අපි දැන් අපි කට්ටිය දැන් ඔක්කොම කෑමට සූදානම් වෙලා තින්නේ. අපි ලේල් වල ආම්පත් බුලත් සිංහල ආවොත් කන්න හොඳ කෑම කඩයක් තමයි අපි සූකිරි හොටෙල් එක. අපි කෑම එක ඕඩර් කරලා දාලා ආවේ. දැන් අපේ ටයිම් එකට දැන් ඇවිල්ලා දිනවා. අපි පොඩ්ඩක් කතා කරලා බලමු. මේ තමයි මේගොල්ලන්ගේ සවාන එක. අපි දැන් ඔන්නේ ගන්නවා අපේ සෙට් එකට. මේ ඉතින් බොහොම ස්තුතියි. මේ බුලත් සිංහල ආවොත් අපි ඔයගොල්ලන්ගේ තමයි හම්බෙන්න ඕනේ. කාලෙන් මේක හැබැයි දවල් 12ට තමයි මේ විවෘත වෙන්නේ නේද? ඔව් 12න් පස්සේ. මේ ඉතින් මේ බොම් රෑ 10. හරි බුලත් සිංහල එන කට්ටියකට අපි කියන්නේ සූකරි හොටල් එකට එන්න කියලා. මේ රස්නේ කන්න පුළුවන් ඇවිල්ලා කෑම. රස්නේ පිට හොඳට කන්න පුළුවන්. හොඳට කන්න. හැබැයි මේක මේ කිලෝමීටර් 2කමාරක් විතර මේ කන්ද උඩට මේ නාන තරාක් ගාඩ ගෙනල්ලා දෙනවා. ඉතින් ගොඩක් හොඳ පාදුකමක් කට්ටියට ඇවිල්ලා හොඳ අත්දැකීමක් ලබන්න පුළුවන්. කරලා දැන් අවසාන කරා බුලත් සිංහලෙන් සබ් ගන්න යන්නේ හොඳ ෆන් එකක් ගත්ත අස්සනම තැනක අපි නාලා ඊළඟට ආයි තවත් අස්සනල්ලකින් හම්බ වෙමු.